අපේ සොයා ගැනීම අනුව මේ ලෝකය පුදුමාකාර විදිහට විනාශ කරලා තියෙනවා මනුෂ්‍යයන් විසින්. විශේෂයෙන්ම දේශපාලඥයන් විසින් රටවල් විනාශ කරමින් පවතිනවා. අපේ ලංකාවත් විනාශ කළා. ඒ වගේම ලෝකය පුරාම කට්ටඩියන් යකදුරන් පූජකුරු කියන අය මේ මනුෂ්‍යයන් විනාශ කරලා පවතිනවා. මිනිස්සු මේ සත්‍යතාවය දන්නේ නැහැ. මිනිස්සු බණ භාවනාවක් කරගන්න, දේශනාවක් අහගන්න දුවනවා. හැබැයි මිනිස්සු කාර්යබහුලයි. මිනිස්සු මුදල් හම්බ කරන්න කෑදරයි. ලිංගික ක්‍රියාවල යෙදෙන්න කෑදරයි. උඩුමුකමට මමත්වයට හරි දක්ෂයි. ඒ වගේම තව බොහෝ දුරාචාරයන් වලට මිනිස්සු හරිම දක්ෂයි. ඉතින් මිනිස්සු දෙවියන් වහන්සේගෙන් ඈතට ගිහිල්ලා මිනිස්සු පීඩා විඳිනකොට ඒකෙන් යකදුරන් කට්ටඩියන් පූජකයෝ කියන අය ඒ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ ආයෙත් කියනවා බේර විහාර හදන්න, පල්ලි පන්සල් හදන්න, කෝවිල් හදන්න, දේවාල හදන්න, ඔයාලට ඒක ආශිර්වාදයක් වෙනවයි කියලා. මගේ අම්මා තාත්තා හොඳ බෞද්ධ ආගමේ අය පන්සල් හදන්න, බේර විහාර හදන්න, ගන්ටාර කුළුණු හදන්න උදව් කරපු කෙනෙක්. අය. හැබැයි ඒකට මැරුණේ ගොඩාක් අපා දුක් විඳිනා. දෙන්නම මැරුණේ ගොඩාක් ප්‍රශ්නවල. දෙකයි මම හිතුවේ මේ මෙච්චර පින්දහම් කරන මිනිස්සු අය මේ වගේ අකල් මරණයට ගොදුරුනේ කියලා. මගේ නිවසේ 4 දෙනෙක් අකල් මරණයට ගොදුරු වුණා. 5 දෙනෙක් අම්මත් එක්කම බැලුවොත් 5 දෙනෙක් අකල් මරණයට ගොදුරු වුණා. එතකොට මම ඒ වෙලාව තමයි හිතන්න පටන් ගත්තේ. ඉතින් මේ වෙනකොට දූෂිත දේශපාලකයන් රට විනාශ කළා වගේම දූෂිත පූජකයෝ මිනිසුන් නොමග යවලා තියෙනවා. ඔබත් නොමග ගිහිල්ලා තියෙනවා. බොහෝ මිනිස්සු නොමග ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි සදාකාලික නිරය. ඉතින් මේ වෙලාවේ මම යාඥා කරනවා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් අසත්‍යයට හැරිලා ඉන්න, මුලා වලට හැරිලා ඉන්න මිනිස්සුන්ව ගලවලා නිදහස් කරන්නට කියලා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඔබ වහන්සේ යහපත් මේ වෙලාවේ අපි යාඥා කරනවා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන්. මන්ද වහන්සේගේ වචනේ එපා කියලා තියෙනවා. බොරු ගුරුවරු පස්ස යන්න එපා කියනවා. බොරු ප්‍රපට්ල පස්ස යන්න එපා කියලා තියෙනවා. බොරු ඇදහිලි ක්‍රම පස්ස යන්න එපා කියලා තියෙනවා. අනාවැකි පස්ස යන්න එපා කියලා තියෙනවා. පේන කිනාය පස්ස යන්න එපා කියලා තියෙනවා. රූප නමස්කාරයේ මුළුමනින් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒ වගේම වැරදි පුද පූජාවන් වැරදි නමස්කාර වලට සහභාගී වෙන්නට එපා කියලා තියෙනවා. නමුත් ස්වාමිනේ ඒවා නිර්මාණය කළා වූ ආගමික නායකයන් නොවේ. සමහර ඒවා ඒ ආගමික නායකයන් අනුගමනය කරන මිනිස්සු අද බොහෝ වැරදි කරමින් පවතිනවා. ශුද්ධ බයිබලයේ අරගෙන පවා ස්වාමිනී නාසරි යේසුස් කියන නාමය රැගෙන පවා බොහෝ මනුෂ්‍යයන් මුලා කරමින් පවතිනවා මේ පොළේ. එනිසා ස්වාමිනී මේ වෙලාවේ නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. මේ පොළවේ මනුෂ්‍යයන්ව මුලා කරලා තිබෙන මේ දූෂිත ඒ නමස්කාර පුද පූජා ක්‍රම වලට මනුෂ්‍යයා ගොදුරු කරලා තියෙන ඒ දූෂිත නමස්කාර සහ ඉගැන්වීම් වලින් මනුෂ්‍යයන්ව ගලවන පිණිස අපි යාඥා කරනවා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීනි අසත්‍යයට හිස නමලා තියෙන අසත්‍ය සත්‍යයි කියලා පුරසාරම් දොඩන තැන්වලට ශුද්ධ බයිබලය අරගෙන විවිධ කතාවස්තුන් හදන සුරංගනා කතා කියන බොහෝ අයට මේ වෙන විට ගොඩක් අය රැවටිලා තියෙනවා. ඔවුන්ගේ කටහඬ නිසා, ඔවුන්ගේ රුවලස්සන නිසා, ඔවුන්ගේ දර්ශන, ඔවුන්ගේ සාක්ෂි නිසා බොහෝ අය රැවටිලා තිබෙනවා. පියාණනි මේ අපි යාඥා කරනවා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් මුලාව ගිහිලා තියෙන හැම මිනිසෙකගේම හදවත් ස්පර්ශ කරන්නට කියලා. සමහර නොමග කියලා තියෙන සෑම හදවතක්ම ස්පර්ශ කළා. ඒ මනුෂ්‍යයන්ට ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේ ආදරය, ඔබ වහන්සේගේ කරුණාව අත්දකින්නට සලස්වන්න කියලා මේ වෙලාවේ යාඥා කරනවා. පියාණනි නාසරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් මේ වෙලාවේ යාඥා කරනවා. යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙලා ඉන්න ඒ සෑම සිළු මනුෂ්‍යයන්ව ගලවලා නිදහස් කරලා සුද්ධාත්මයන් ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේ අනුග්‍රහය සිළු මනුෂ්‍යයන් මත නිදහස් කරන්නට කියලා. පියාණනි මනුෂ්‍යයන් මුලා කරන්නේ බොරු පූජකරු, බොරු ආගම්, බොරු ඇදහිලි විශ්වාසයන් ඒවා ප්‍රචාරය කරන පතුරවන ඒවා මනුෂ්‍යන්ට උගන්වන අයට ඔබ වහන්සේ වෙතට හැරෙන්න සලස්වන්න. එසේ නැත්නම් අපි යාඥා කරනවා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ මනුෂ්‍යයන්ව මුලා කරන ජඩ දූෂිත ඉගැන්වීම් නමස්කාර පුද පූජා ක්‍රම සියල්ලක්ම මේ පොළවේ ලැජ්ජාවට අගෞරවයට පත් වෙලා යන පිණිස අපි යාඥා කරනවා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන්. දෙසැම්බර් 8 වෙනිදා අපි ස්වාමීන් වහන්සේගේ දරුවෙක් සමග එකතු වෙලා යාඥා කළා. සමුදිනේ ජනවාරි 7 වෙනිදා වෙනකොට ඇමරිකාවේ ගින්න ආවා. ඒ වගේ තවත් බොහෝ තැන්වල
භූමිකම්ප ඇවිල්ලා ආගමික ස්ථාන විනාශ වෙලා ගියා. ඇමරිකාවේ ගින්නට සම්දිනේ ඒ සාතන්ව නමස්කාර කරන ස්ථාන 14ක් පිච්චිලා අළු වෙලා ගියා. පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරන අපේ යාඥාව ඔබ වහන්සේ ඇසුව නිසා. ඒ වගේ මේ කරන යාඥාවලට රුපියල් 7 ඩොලර් යුරෝ බලාපොරොත්තු නොවි මනුෂ්‍යයන්ගේ ප්‍රශංසාව බලාපොරොත්තු නොවි ඔබ වහන්සේව ගෞරවයට පත් කරන පිණිස මේ කරන යාඥාවට ඔබ වහන්සේ පිළිතුරු දෙන නිසා ස්තුතියි. අපි මෙල යාඥා කරනවා නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ පොළවේ ඔබ වහන්සේගේ වචනයට ආඥාවලට විරුද්ධව තිබෙන සීලම ඇදහිලි නමස්කාර පුද පූජාවන් සම්දින මුළුමනින්ම මේ පොළවෙන් තුරන් වෙලා ඒවා දූවිලි බවට අලු බවට පත් වෙන්න අන්න කරනවා නාසරීය ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒවා පතුරවන අයට ඔබ වහන්සේ පිළිගන්න සලස්වන්න. නොයසේනම් ඔවුන්ගේ ඒ සේවාවන් අසාර්ථක වෙලා නමස්කාර පුද පූජා ලැක්ෂාවට ආකාරයට පත් වෙලා පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමය ඔබ වහන්සේගේ ආදරය කරුණාව මනුෂ්‍යන්ට නිදහස් කරන්නට කියලා මේ වෙලාවේ යාඥා කරනවා. පියාණනි ඔබ වහන්සේගේ හස්තය ඔබ වහන්සේ කරුණාව නිදහස් කරන්න. මන්ද වහන්සේ වචනේ කියන උදුරන්ට කඩා දමලා නැති කරලා හෙලා දමන්න මම නුඹ රාජ්‍යයන් සහ ජාතින් කෙරෙහි පත් කරගෙන තිබෙනවායි කියලා. එහෙනම් ස්වාමිනේ මුළු ලෝකය තුලම සේවය කරන පිණිස අන්ධකාර බලය කඩලා බිඳලා නැති කරලා විනාශ කරලා උදුරලා දමන පිණිස සම්දින ඔබ වහන්සේ අපට දුන්නා වූ ආධිපත්‍ය බලයෙන් මේ වෙලාවේ යාඥා කරනවා. ඒ සෑම දූෂිත නමස්කාරයක් පුද පූජාවක්ම සම්පූර්ණම පොළවෙන් දුර වෙලා යන පිණිස ඒවා අල් දූවිලි බවට පත් වෙන පිණිස නාසී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වෙලාව අන්න කරනවා. මන්දේ වැරදි ඉගැන්වීම් වැරදි අවවාද අනුශාසනා පුද පූජාවන් පවත්වන හැම කෙනෙකුටම ඔබ වහන්සේ සදාකාලික ගිනිසා ගෙන්දගමින් දැවෙන විල සූදානම් කරලා ඉවරයි. ඒ නිසා සම්දිනී ඔබ වහන්සේගේ හස්තය ඔබ වහන්සේගේ දිව්‍යමය කරුණාව සහ අනුග්‍රහය ආශිර්වාදයෙන් නිදහස් කරන්න කියලා යාඥා කරනවා. යක්ෂයාගේ සියලුම අන්ධකාර මලපත් යක්ෂයාගේ සෑම අන්ධකාර බන්ධන සියල්ලක්ම අපි කඩලා බිඳලා නාසරීය ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් පියන්නේ අපි යාඥා කරනවා. මේ පොළවේ මනුෂ්‍යන්ව මුලා කරන ඒ නමස්කාර පුද පූජා දූෂිත දේවල් සියල්ලක්ම පොළවෙන් ලැජ්ජාවට අගාරයට පත් වෙලා ඒවා විනාශ වෙලා යන පිණිස මේ වෙලාවේ යාඥා කරනවා නාසරීය ජේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි මිනිස්සු අසරණයි බොහෝ අය ඔවුන් සත්‍ය දන්නේ නැහැ. පූජකෙක් යමක් කිව්වොත් ගුරුවරයෙක් යමක් කිව්වොත් ඒවා තමයි මිනිස්සු කරන්නේ. ඒ නිසා ඒක උන්ට විනාශය ඇති කරන විශේෂම සදාකාලික නිරයට සදාකාලික ගෙන්දගමින් ගින්නෙන් දැවෙන ඒ ගිනි විලට යන ගමනක් කියලා බොහෝ අය දන්නේ නැහැ. ඒ නිසා ස්වාමිනේ මේ වෙලාව අපි යාඥා කරනවා මනුෂ්‍යන්ට සත්‍ය වැටහෙන පිණිස මනුෂ්‍යන්ට හරි අවබෝධය ලැබෙන පිණිස මේ වෙලාවේ යාඥා කරනවා ස්වාමිනේ. පියාණන්ස ඒ නොම ගිහිලා ඉන්න සෑම සියලු ජනතාවක්ම ඔබ වහන්සේ වෙතට හැරෙන්න කියලා ඔබ වහන්සේගේ ප්‍රේමය අත්දකින්න කියලා මේ වෙලාවේ යාඥා කරනවා. පියාණනි ඔබ වහන්සේගේ පුදුමාකාර කරුණාව පුදුමාකාර අනුග්‍රහය සහ බලවත් ආලේපය ආශිර්වාදය නිදහස් කරන්නට කියලා මේ වෙලාවේ යාඥා කරනවා. පියාණනි මනුෂ්‍යයන් ඔබ වහන්සේ වෙතට හැරෙන්න ඔබ වහන්සේ වෙතට තෝරාගත්ත අයට ඔබ වහන්සේ වෙතට එන්න සලස්වන්න. අපි මීට පෙර බැලුවා පියාණන් වහන්සේ විසින් කැඳවන අයට මිස වෙන කිසිවෙකුට ජේසුස් වහන්සේ වෙතට එන්නට බෑ කියලා. කැඳවන අය ඔබ වහන්සේ තෝරගන්නවා ඒ අය ඔබ වහන්සේ ආශිර්වාද කරනවායි කියලා දේවචනේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රකාශයේ පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා යාඥා කරනවා. පියාණනි අපි ඔබ වහන්සේගේ නිර්මල වූ බලවත් අභිමුඛයේ මේ අලංකාර සම්දිනි දවසේදී ඒ කියන්නේ යාඥා කරලා බාර කරනවා. නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ සෑම අශුද්ධ අන්ධකාර අඳුරු බලකොටු මනුෂ්‍යයන්ගෙන් ඉවත් කරලා ඒ බොරු පුහු නමස්කාර ඇදහිලි විශ්වාසයන් සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයන්ගේ හදවතින් ඉවත් කරලා සියලු මනුෂ්‍යයන්ට වහන්සේ දකින්න සලස්වන්න ඒ දකින අයට සත්‍ය තේරුම් ගන්න සත්‍ය වූ සභාවන් වලට යන්න නිවැරදි සභාවන් වලට යන්න පුළුවන්කම දෙන්න. මේනකොට සුද්ධ බයිබලය අරගෙන මුලා වෙලා ඉන්න අයටත් සත්‍ය හෙළිදරව් කරන්න සත්‍ය වෙතට රැගෙන එන්න කියලා යාඥා කරනවා. පියාණනි අපි ඔබ වහන්සේගේ සුද්ධ අභිමුඛයේ මේ වෙලාවේ මේ පුංචි යාඥාවයි අපි ඔබ වහන්සේගේ සුද්ධ අභිමුඛයේ සමස්ත ලෝකවාසී සියලු ජනතාව යටත් කරනවා බාර කරනවා. වැරදි ගන්න පූජකරු බාර කරනවා සුදුසු හරවන්න සුදුසු සම්පූර්ණ පොළවෙන් දුරන් කරලා අලු දූවිලි බවට පත් වෙන්නත් ආන කරනවා. පියාණනි අපි ඔබ වහන්සේගේ හස්තයට මෙලෙස සියල්ල යටත් කරනවා. අපි කැපෙනවා බාර වෙනවා සෑම ගෞරවයද මයින්ද ප්‍රශංසාවද පුද කරනවා. නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිතුම් බලවන්ත නාමයෙන්. ආමෙන්. ආමෙන්.